අයිබන් මම ඩොක්ටර් සසංක මහගමුගේ වයිටැලිටි ක්ලිනික් එකෙන්. ඉතින් සුපුරුදු පරිදි අපි අද අලුත් මාතෘකාවක් එක්ක කටි හම්බෙන්න තමයි ආවේ. ඔකට දන්නවා එහෙම නැත්නම් මට මේ ක්ලිනික් එකේ වැඩ කරද්දි නිතරම මගේ පේෂන්ට්ස්ලා ඇවිල්ලා අහන ප්‍රශ්නයක් තමයි මේ ડોක්ටර් මේ පිටිපස්සෙන් අපි කොණ්ඩේ ගන්න හැමෝම දන්නවා ඔළුව පිටිපස්සෙන් තමයි අපි කොණ්ඩේ අරගෙන කොණ්ඩේ අඩු ඒරියා එකකට මේ කොණ්ඩේ බද්ධ කිරීමක් එහෙම නැත්නම් ට්‍රාන්ස්ප්ලාන්ට් කිරීමක් සිද්ධ කරන්නේ. ඉතින් අහන ප්‍රශ්නයක් තමයි ડોක්ටර් මේ හිටවන කොණ්ඩේ මෙතනින් ගත්තට පස්සේ ආයි එතන කොණ්ඩේ එනවද කියලා. ඉතින් මේක ඇත්තටම මේ ඔපරේෂන් එකේදී අහන්න ඕන ලොකු ප්‍රශ්නයක්. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඉතින් කෙටියෙම උත්තරේ කිව්වොත් උත්තරේ තමයි ආයි එන්නේ නැහැ. මොකද ඒක හරියට එක වත්තක තියෙන පැලයක් අරගෙන තව වත්තකින් හිටවනවා වගේ වැඩක්. ඉතින් එතකොට මේකත් එක්ක එන්න පුළුවන් ගැටලු මොනවද? ඇත්තටම කියනවා නම් මම පෙන්නන්නම්. මොකද මම ඔපරේෂන්ස් දෙකකට ඇත්තටම තුනකට භාජන වෙච්ච පුද්ගලයෙක් ඔපරේෂන්ස් කොණ්ඩේ හිටවලා තියෙනවා. ඉතින් මගේ කොණ්ඩේ පිටිපස්ස මම මේ වීඩියෝ එකේ මැදදී තව තැනකට ගිහිල්ලා ෂොට් එකක් අරන් එහෙම නැත්නම් වීඩියෝ එකක් අරන් පෙන්නන්නම් ඔය කට්ටියට කොහොමද පේන්නේ කියලා. normally එහෙම නැත්නම් සාමාන්‍යයෙන් හොඳ එක්ස්පීරියන්ස් තියෙන දක්ෂ වෛද්‍යවරයෙක් සහ ටීම් එකක් එක්ක මේක කරොත් සහ තමන්ගේ කොණ්ඩේ ක්වොලිටි එක ඩෝන ඒරියා එක වර්ග සෙන්ටිමීටර් එකක තියෙන කොණ්ඩ ගන්න ඔය ඔක්කොමත් එක්ක ඇත්තටම පිටිපස්සේ කොණ්ඩේ අඩු වුණා කියලා නොපෙනෙන ප්‍රමාණයට මේක කරන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට අපි දන්නවා ලිමිටඩ් ඩෝන ඒරියා එහෙම නැත්නම් කොණ්ඩේ ටිකක් අඩුවෙන් තියෙන අය ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවට කොණ්ඩේ කොටටම කැපුවොත් මෙතන අර අපි ගත්ත කොණ්ඩේ අඩුපාඩුවක් ඇත්තටම පේනවා. ඉතින් මේකට විසඳුමක් තියෙනවා. මම විසඳුම ගැන පස්සේ කතා කරන්න. ඉතින් මේ මාතෘකාව මම කතා කරගෙන යද්දි ඇත්තටම මේ කොණ්ඩේ ගන්න විදි කීපයක් තියෙනවා. අපේ ලෝකේ අපි දන්නවා මේ කොණ්ඩේ ගන්න එහෙම නැත්නම් ඔපරේෂන්ස් hair transplant කියන එක පටන් අරන් තියෙන දැනට ඇත්තටම අවුරුදු 50 60කට කලින්. ඒ කාලේ ඉඳලා මේක මේ දියුණු වෙගෙන එනකොට මේ process එකේදී කොණ්ඩේ ගන්න විදි 3ක් 4ක් ඇත්තටම මේන්ලි ප්‍රධාන වශයෙන් ලෝකේ තියෙනවා. ඉතින් කොණ්ඩේ හිටවන මේ methods එහෙම නැත්නම් විදි ගැන කතා කරද්දී ලෝකේ දැනට භාවිතා වෙන ක්‍රම 3ක් තියෙනවා. ඉතින් ওই ක්‍රම 3 ගැන මට ගොඩක් කතා කරන්න මොකද ওই ක්‍රම 3ම මම අඩු වැඩි වශයෙන් ප්‍රැක්ටිස් කරලා තියෙන නිසා. පළවෙනි මෙතඩ් එක තමයි FUE, දෙවෙනි මෙතඩ් එක FUT, තුන්වෙනි මෙතඩ් එක තමයි DHI. ඉතින් FUE කියලා කියන්නේ follicular unit extraction, FUT කියලා කියන්නේ follicular unit transplant කියන එක, DHI කියලා කියන්නේ direct hair implantation. අපි මේකට direct hair transplant කියලාත් කියනවා. ඉතින් මේ මෙතඩ් ගැන ඔකටියට ඉන්ටර්නෙට් එකට ගියොත් එහෙම නැත්නම් අපි දන්නවා කොණ්ඩේ හිටවීම සම්බන්ධව දැනට ප්‍රසිද්ධ වුණ තැන් තියෙනවා, ක්ලිනික් තියෙනවා, රටවල් තියෙනවා. ඒ රටවල් වලට එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ වෙබ්සයිට්ස් වලට ගියොත් එහෙම ওই මෙතඩ් ගැන ගොඩක් දේවල් ඔකට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම කතා කරන්න යන්නේ මෙතඩ්ස් ගැන නෙවෙයි. මේ මෙතඩ්ස් හැම එකකින්ම එන්න පුළුවන් දෙයක් තමයි මේ ඔළුවේ පිටිපස්සේ කොණ්ඩේ අඩු වෙන එක. ඉතින් අපි දන්න ඕනම ඔපරේෂන් එකක් එහෙම නැත්නම් මෙඩිකල් ප්‍රොසීජර් එකක් කරාම ඒ ප්‍රොසීජර් එකත් එක්ක හොඳ කොටසක් සහ අපිට වැඩ කරගන්න එහෙම නැත්නම් නරක කොටසක් එන්න ඉඩ තියෙනවා. ඉතින් මේක අපි නරක කොටසක් කියලා කියන්නේ නමුත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට කොණ්ඩේ හිටවීමක් කරනවා නම් ඔළුව පිටිපස්සේ කොණ්ඩේ අඩුවීමක් නොවි කොණ්ඩේ හිටවන්න බෑ. අපිට මොකද්ද මේ වෙනුවෙන් කරන්න පුළුවන්? ඒ කියන්නේ මේ අපි මේන්ලි කියපු මෙතඩ්ස් තුනටම. ඒ කියන්නේ බේසිකලි එහෙම නැත්නම් පොදුවේ කිව්වොත් ලෝකේ ඕනම තැනක තමන්ගේ කොණ්ඩේ අරගෙන natural hair transplant එකක් කරොත් ඒකෙදි එන්න පුළුවන් අනිවාර්යෙන්ම එන්න පුළුවන් side effect එකක්. එහෙම නැත්නම් ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් දෙයක් තමයි පිටිපස්සේ ඔළුවේ කොණ්ඩේ අඩු වෙන එක. මේ කොණ්ඩේ අඩු වෙන එක ගොඩක් වෙලාවට දක්ෂ වෛද්‍යවරයෙක් එක්ක කරොත් පේන්නේ නැහැ. මොකද අපි එක්තරා කොණ්ඩ ප්‍රමාණයක් ඔළුවේ ඉතුරු කරනවා පිටිපස්සේ. අර ගත්ත කොණ්ඩවල හිස්තැන් වැහිලා යනවා. මම උදාහරණයක් එක්ක පෙන්නන්නම් ඒක. නමුත් සමහර වෙලාවට කොණ්ඩේ ඔළුව පිටිපස්සේ කොණ්ඩේ ටිකක් අඩු අය ඉන්නවා. එහෙම නැත්නම් කොණ්ඩේ thickness එක අඩු අය ඉන්නවා. ඊට පස්සේ අපි දන්නවා සමහර ජාතීන් ඉන්නවා අපේ ලංකාවෙත් ඉන්නවා. කොණ්ඩේ අර ඉත්තෑකුරු කියලා අපි කියමු. හැමෝටම
තේරුම් ගන්න පුළුවන් විදියට. ඒ වගේ තියෙන අයගේ සමහර වෙලාවට කොණ්ඩේ ගත්තට පස්සේ පොඩි අඩුපාඩුවක්. එහෙම නැත්නම් පොඩි ස්පේසස් පේන ගතියක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකට විසඳුමක් තියෙනවා. මම මේ ප්‍රශ්නෙට උත්තරේ දෙනකොට මේ සම්බන්ධව තියෙන අපිට දෙන්න පුළුවන් විසඳුම ගැන කතා නොකරොත් මම හිතන්නේ ඒක අඩුපාඩුවක්. මේ ගැන කතා කරන්න එක්ස්පර්ට් කෙනෙක් ඉන්නවා අපිත් එක්ක ඉන්නේ. මිස්ටර් ගිහාන් කුලසේකර වයිටැලිටි ක්ලිනික් එකේ චීෆ් නර්සින් ඔෆිසර් විදිහට මාත් එක්ක දැන් අවුරුදු 10ක් වැඩ කරනවා. එකට. ඉතින් මේ සම්බන්ධ මේ වීඩියෝ එකේ ඉතුරු කොටසේ අපිට මේකට දෙන්න පුළුවන් විසඳුම මොකද්ද? සහ ලේසිම දේ සහ හොඳම දේ මොකක්ද කියන එක ගැන ගිහන් කතා කරනවා. සුබ දවසක් වයිට්ලිටි හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් ක්ලිනික් එක සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම. ඇත්තටම ડોක්ටර් සසංක මහගමගේ සඳහන් කරා වගේම අපි මේ SMP එකෙන් කරන්න පුළුවන් දෙයක් එහෙම නැත්නම් SMP එක කාටද අපි පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවලදී අපි යූස් කරන්නේ කියන එක සඳහන් කරන්න ඔයගොල්ලන්ට අපි කැමතියි. SMP ගැන මම විශේෂයෙන් කියන්න කැමති නැහැ. මොකද අපි පහුගිය වීඩියෝ වල අපි SMP කියන්නේ මොකක්ද මේක කාටද සුදුසු වගේ දේවල් අපි ඔයගොල්ලන්ට විස්තර කරලා දුන්නා. අද අපි විශේෂයෙන්ම කියන්නේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකකින් පස්සේ ඒ කියන්නේ ලෝකයේ තියෙන පටන් ගත්ත මුල්ම අවධියේ සිට මේ දක්වාම තියෙන ටෙක්නික් වලින් සිදු කරන ට්‍රාන්ස්ප්ලාන්ට් වල ඇතිවෙන ස්කා සම්බන්ධව තමයි අද අපි SMP එකක් කින් අපි කොහොමද ඒ ස්කාස් අපි නැති කරන්න කියන එක තමයි අපි මේ අද දවසේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න හදන්නේ. ඉතින් මේ ස්කා එක සරලවම කිව්වොත් ස්කා එකක් කියන්නේ තුවාලයකින් ඇතිවෙන කැලලක්. ඉතින් හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් එකකදී අනිවාර්යයෙන්ම පිටිපස්සේ කැලලක් ඇති වෙනවා. ඒක අතීතයේ සිට අද දක්වාම සිදු කරන අද දක්වා තියෙන නවීන තාක්ෂණයත් එක්ක සිදු කරන හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් වලින් පවා මෙම ස්කා එකක් එහෙම නැත්නම් කැලලක් ඇතිවීමට පුළුවන්. ඉතින් අපි මේ SMP එකකින් කරන්න හදන්නේ ඇත්තටම මේ කැලල පෙනෙන එක අවම කිරීමක්. ඉතින් දැන් අපි ඔයාලට මේ රූපරාම තුලින් පේනවා මේ ඇත්තටම ડોක්ටර් සසංක මහගමගේගේ හෙයාර් ට්‍රාන්ස්ප්ලාන්ට් දෙකක් තුනක් වගේ කරපු ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු ඩෝන් ඒරියා එකක් තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඉතින් අපි ඒ ඩෝන් ඒරියා එක කොහොමද SMP එකක් පාවිච්චි කරලා ඒ කව කිරීලක් එහෙම නැත්නම් ඒ කැලල් මැකීමක් කැලල නොපෙනෙන ආකාරයට අපි කොහොමද මේ දේවල් කරලා තියෙන්නේ කියන එක ඔයගොල්ලන්ට මේ රූපරාම පෙර සහ පසු රූපරාම තුලින් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මේ සම්බන්ධව දැන් ගිහාන් එක්ස්ප්ලেইন කරා මොකද්ද මේකට අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් කොණ්ඩේ හිටවන්නත් ඕනේ. නමුත් කොණ්ඩේ හිටවන්න නැතුව වොරි වෙනවා නම් පිටිපස්සේ ස්කා එකක් එනව සම්බන්ධයෙන් මම හිතන්නේ කොණ්ඩේ හිටවන්න බෑ. හිටවන්න එපා. නමුත් මේකට විසඳුම් තියෙනවා. සහ කොණ්ඩයක් පිටිපස්සෙන් ඔළුව පිටිපස්සෙන් අරගෙන තව තැනක හිටවපු පාලියට එහෙම නැත්නම් හිටෙව්වා කියලා පිටිපස්සේ අඩු අය කවුරුත් දැකලා තියෙනවද? නැහැ. මොකද දක්ෂ වෛද්‍යවරයෙක් හොඳ ටීම් එකක් ළඟට ගියොත් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මැලි වෙන්න එපා. පැත්තකට වෙලා ඉන්න එපා. ඇවිල්ලා කතා කරන්න විසඳ ගන්න පුළුවන්. සමහර ලාවට අපිට හිතුනොත් මේක කරලා පස්සේ එහෙම නැත්නම් මේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරාට පස්සේ කොණ්ඩේ පිටිපස්සේ අඩු වෙලා එළියට හැම එහෙම නැත්නම් ස්කින් එක පේනවා කියලා හිතුනොත් අනිවාර්යයෙන්ම අපි කියනවා. මොකද නොකර වයිටැලිටි ක්ලිනික් එකේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන්නේ. ඉතින් අලුත් වීඩියෝ එකක් එක්ක ආයෙ හම්බ වෙමු.